පිටපත් මිලියන 400කට වැඩිය විකුණපු. මේ වන විට ගෝලීය ආදායම බිලියන ගණනක් වන. අද ඔබ දකින මේ සිනමාත්මක ලෝකය ආරම්භ වුණේ දෝෂයක්. එමත් නැත්තම් වැරදීමකින් කියලා ඔබ දන්නවද? එහෙමත් නැත්තම් ඔබ විශ්වාස කරනවද? මේ හුදෙක්ම ගේම් එකක් නෙවෙයි. මේ සංස්කෘතියක්. එනම් අද අපි බලමු Grand Theft Auto ඉතිහාසයේ ඔබ නොදත් ඔබට නොකියූ ඇත්තම ඉතිහාසය. එහෙනම් මේ ලොවක්ම පිස්සුවට්ටපු ගේමිං සන්නාමයේ ගැඹුරු ඉතිහාසය ඔබට කියන අවසාන තප්පරයේතෙක් රැඳෙන්න කියා ආරාධනා කරනවා මගේ පළවෙනි වීඩියෝ එකට. අද ලෝකයේ වැඩිම මුදලක් යොදවා ගේම් නිෂ්පාදනය කරන සමාගම් අතරට රොක්ස්ටාර් සමාගම ආවේ ලේසි පහසු ගමනකින් කියලා ඔයා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේ වන විට වර්තමාන ලෝකයේ වැඩිම ආදායමක් උපයන විනෝදාත්මක නිෂ්පාදනය Grand Theft Auto. මේකේ තියෙන නිදහස, ප්‍රචණ්ඩත්වය සහ අසීමිත ලෝකය නිසා බොහෝ දෙනෙක් මේක දකින්නේ ගේම් එකක් විදියට විතරයි. ඒත් මේක පිටුපස තියෙන ඉතිහාසය, නඩු විභාග සහ බිලියන ගණන් වටිනා අහම්බයන් ගැන ඔබ දන්නවාද? 1997 දී BMA ඩිසයින් කියන බ්‍රිතාන්‍ය සමාගම රේස් ඇන්ඩ් චේස් නමින් පොලිස්කාරයෙක් වගේ ක්‍රීඩා කරන ගේම් එකක් හදන්න උත්සාහ කළා. හැබැයි අත්හදා බැලීම් වලදී උන් දැක්කා පොලිස්කාරයා වෙලා හඹා යනවට වඩා අපරාධකරුවෙක් වෙලා පලා යන එක හරිම ආතල් කියලා. ඒක අපිට උනත් වෙනම ආතල් එකක් තියෙන වයිබ් එකකින් ප්ලේ කරන්න හිතන විදියක්. ඒ අහම්බෙන් තමයි අද මේ ලෝකය වෙනස් කරපු GTA කියන මුළු ලොවක්ම දන්නේ සන්නාමයේ උපත ලැබුවේ. ඒක තමයි මේ බිලියන ගණනක් වටිනා අහම්බය. මුල්ම ගේම් එකේ තිබුණු සීමිත ඉඩ නිසා ගේම් එක සෙල්ලම් කරන ගමන් ප්ලේයර්ට තමන්ගේම මියුසික් CD එකක් මැෂින් එකට දාන්න අවස්ථාව ලබා දුන්නා. ඒ දවස්වල තිබුණු ඒ කුඩා තාක්ෂණික වාසිය අද තියෙන දැවන්ත රේඩියෝ සංස්කෘතියේ ආරම්භයයි. 2001 ආපු GTA 3 මුළු ලෝකයේම කනපිට හරවමින් ගේම්ස් පිස්සොන්ව මවිතයට පත් කරමින් මුළු ගේමිං ලෝකයේම 3D යුගයකට ගෙනාවා. ඒත් ඒ ගමන හිතන තරම් රොක්ස්ටාර් සමාගමට ලේසි වුණේ නැහැ. 2001 දී GTA 3 නිකුත් වෙන්න තිබුණේ සැප්තැම්බර් 11 දින ඇමරිකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සති කිහිපයකට පස්සේ. ඒ නිසා රොක්ස්ටාර් සමාගම ක්‍රීඩාවේ සමහර කොටස් පවා විනාශ කිරීමට සිදු වුණා. රොක්ස්ටාර් පසුව නිල වශයෙන් කියා තිබෙන්නේ ත්‍රස්තවාදීන් සම්බන්ධ වූ මිෂන් එකක් ඉවත් කළා. පොලිස් වාහනවල පෙනුම වගේ සුළු දේවල් වෙනස් කළා. සමහර රේඩියෝ ඩයලොග් සහ NPC කොමෙන්ට්ස් වෙනස් කළා. ඒ වගේම ගේම් කවර් එකත් වෙනස් කරා කියලා තමයි නිල වශයෙන් දන්වලා තියෙන්නේ. ඒ කොහොම වුණත් අන්තර්ජාලයේ අද වන විටත් Twin Towers GTA 3 එකේ තිබිලා ඉවත් කළා. ප්ලේන් එකකින් ගොඩනැගිල්ලකට ගහන මිෂන් එකක් තිබුණා වගේ දේවල් ගොඩක් පළ කරලා තියෙනවා. ඒ කොහොම නමුත් රොක්ස්ටාර් කියන්නේ ඒවා බොහෝ දුරට අසත්‍ය කටකතා බවයි. ඒ විතරක්ම නෙමෙයි. ඔබ දන්නවාද 2004 දී සැන් ඇන්ඩ්‍රියස් වල තිබුණු හොට් කොෆී කියන අපවාදය නිසා ගේම් එකේ රේටිං එක පවා වෙනස් වුණා. ඉතින් රොක්ස්ටාර් මේ වගේ අභියෝග ගොඩාක් පසු කරගෙනයි අද මේ වන විට රියලි ප්ලේයින් කරන මට්ටමට මේ ලොවක්ම පිස්සුවට්ටපු ගේම් එක ගෙනත් තියෙන්නේ. හැම සාර්ථකත්වයක් පිටුපසම අභියෝග තියෙනවා. GTA වලට හැමදාමත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම ජැක් තොම්සන් වැනි නීතිඥයන් මේ ගේම් එක තහනම් කරන්න විශාල උත්සාහයක් ගත්තා. 2004 දී සෑන් ඇන්ඩ්‍රියස් වල තිබුණු හොට් කොෆී කියන අපවාදය ගැන මතකද? ගේම් එකේ සැඟවී තිබුණු අසභ්‍ය කොටසක් මොඩර්ස්ලා එළියට ගත්තාම රොක්ස්ටාර් සමාගමට විශාල නීතිමය ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හරි. දැන් අපි බලමු සියලුම රසිකයන් වගේම ප්ලේ කරලා තියෙන GTA 5 පිළිබඳව. 2013 දී ලෝකයට හඳුන්වා දුන් GTA 5 හුදෙක් ගේම් එකක් යන මට්ටමට දියුණු වී නැවතුනේ නැහැ. මෙය හොලිවුඩ් චිත්‍රපටයකටත් වඩා දියුණු සිනමාත්මක අත්දැකීමක් ප්ලේයර්ස්ලට දෙන්න හැකි වුණු. ඇමරිකානු ඩොලර් මිලියන 265ක වියදමකින් නිර්මාණය වූ මේ ගේම් එක නිකුත් වී දින 3ක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් උපයා ගනිමින් ලෝක වාර්තා සියල්ලද බිඳ දැමීමට සමත් වුණා. මෙහි අන්තර්ගත වූ 3 ප්‍රොටැගනිස්ට් හෙවත් චරිත 3ක් පාලනය කිරීමේ හැකියාව ඒ වගේම ගේම් එකක කතාවක් ඉදිරිපත් කළ හැකි ආකාරයේ සදහටම වෙනස් කරන්නද මේ ගේම් එකට පුළුවන් වුණා. ඒ කියන්නේ ඒ කාලේ විදියට අනෙක් ගේම් වල එහෙම තාක්ෂණයක් තිබුණ නැති නිසාම මේ ගේම් එක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නත් ආදායම් වාර්තා බිඳ දැමීමටත් හේතුවක් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් GTA 5 වල සැබෑ බලය ගොඩනැගුණේ එහි මාර්ගගත ක්‍රීඩා අත්දැකීම වන GTA Online හරහාය. මේ හුදෙක් සෙල්ලම් කරන තැනත් පමණක් නොව ඒ වෙනමම ආර්ථිකයක් විය. වර්චුවල් මුදල්, වර්චුවල් කරන්සි භාවිතයෙන් ව්‍යාපාර කිරීම,
සුපිරි මෝටර් රථ මිලදී ගැනීම සහ අසීමිත ලෝකයක මිතුරන් සමඟ සැරිසැරීම නිසා අදටත් ලක්ෂ ගණනක් ක්‍රීඩකයෝ දිනපතා මේ ලෝකයට එකතු වෙනවා. මේ රොක්ස්ටා සමාගමට වාර්ෂිකව මිලියන ගණනක ආදායමක් ගෙන දෙන අති දැවන්ත පද්ධතියක්. GTA 5 ඇති ලොස් ඇන්ජලිස් නගරය ආභාසයෙන් නිර්මාණය වූ ලොස් සැන්ටෝස් නගරය කෙතරම් විස්තරාත්මකදයි කිවහොත් එහි ඇති සෑම වීදියක්ම සෑම ගොඩනැගිල්ලක්ම සැලසුම් කර ඇත්තේ සැබෑ ලෝකයේ නගරයක ඇති අනුරුවක් ලෙසයි. වසර ගණනාවක් පුරායන අප්ඩේට් මගින් මෙහි ඇති රූපරාමු ග්‍රැෆික්ස් වාහන සහ අව්‍යායුධ තව තවත් දියුණු කිරීම නිසා 2013 දී නිකුත් වුණත් අදටත් මේ නවීනතම ගේම් එකක් ලෙස පෙනෙන්නේ ඒ නිසා බව අපි හැමෝම දන්නවා. GTA ගේම්ස් වල තියෙන තවත් විශේෂත්වයක් තමයි ඊස්ටර් එග්ස් හෙවත් හිතාමතාම සඟවා තිබෙන රහස්. උදාහරණයක් විදිහට GTA San Andreas වල අහසේ තියෙන සඳ වෙඩි තැබීමෙන් එහි ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම සමහර ගොඩනැගිලිවල ජනේලවල තියෙන අමුතු පෝස්ටර් සහ ලියවිලිවල රොක්ස්ටාර් සමාගම තමන්ගේ අනාගත ගේම්ස් වල ඉඟි පවා දීලා තියෙනවා. ඔයත් කවදා හරි ගේම් එක සෙල්ලම් කරද්දි නිකමට වගේ බිත්තියක තිබුණ පෝස්ටරයක් දිහා හොඳට බලලා තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න. GTA වල ඉන්න චරිතවලට කටහඬ දෙන්න ගොඩක් අය හිතාගෙන ඉන්නේ හොලිවුඩ් නළු නිළියෝ විතරයි කියලා. නමුත් GTA 5 වල ඉන්න බොහෝ ප්‍රධාන නොවන චරිතවලට NPCs හඬ ලබා දීලා තියෙන්නේ සැබෑ ජීවිතයේ ගෑන්ග් මෙම්බර්ස්ලා හෙවත් බීදිකල්ලි සමාජිකයන්. ඔවුන්ව රෙකෝඩිං ස්ටූඩියෝ එකට ගෙනත් ඒ දර්ශනවලට ගැලපෙන විදිහට ස්වභාවිකවම බැනගන්න කතා කරන්න සලස්වල තියෙනවා. ඒ නිසා තමයි ගේම් එක ඇතුළේදී මේ හඬවල් හරිම ස්වභාවිකව අපිට ඇහෙන්නේ. මේ හඩකවපු විදිහ ගැන ඔයා කලින් දැනන් හිටියද? GTA 5 වල තියෙන දියුණුම දේ තමයි එහි තියෙන ෆිසික්ස් එන්ජින් එක. ඔබ වාහනයක් පදවනකොට ගඟකට වැටුනොත් ඒ වාහනේ ජලයේ පාවෙන හැටි, එන්ජිම නිවෙන හැටි වගේම රෝද කැරකෙන හැටි පවා සැබෑ ජීවිතයේ විද්‍යාත්මක නීතිවලට අනුකූලවයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ පාරේ යනකොට එකපාරටම රථ වාහනයක් කරස් කළොත් ඊ ඩ්‍රයිවර් කෙනා ප්‍රතිචාර දක්වන විදිය, කෑ ගහන විදිය, එළියට ඇවිත් රණ්ඩු කරන විදිය පවා එකිනෙකට වෙනස්. එකම රියදුරෙක් දෙපාරක් එකම විදියට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ගේම් එක ප්ලේ කරපු අය දන්නවා පාරේ යන උන්ව අවුස්සලා ගන්න ආතල් එක මොන වගේද කියලා. හරි. අපි දැන් GTA 5 අවසාන කොටසට යමු. කියනවා GTA නිසා තරුණයන් ප්‍රචණ්ඩ වෙනවා කියලා අද වෙනකොට ඇතැම් උසස් නිලධාරීන්ගේ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිද්ධ වී තිබෙනවා. ඒත් ඇත්තම කතාව මොකද්ද? බොහෝ දෙනෙක් මේ ගේම් එක භාවිතා කරන්නේ දවසේ වෙහෙස නිවා ගන්න. රස්සාවේ පීඩනය, ජීවිතයේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා ලොස් සැන්ටෝස් නගරයේ නියෝන් ලයිට්ස් අතරේ වියපදවන්න ලැබෙන එක ලෝකයේ හොඳම ස්ට්‍රෙස් බස්ටර් එකක් විදියටයි බොහෝ දෙනා දකින්නේ. මේකට බලපෑමෙන්නේ ප්‍රචණ්ඩත්වයේ පැත්තෙන් විතරක්ම නෙමෙයි. මේ අතිවිශාල ප්‍රජාවක් එකට එකතු කරන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙන නිසා විවිධ කතාබස් ප්‍රශ්න බලා ගැනීමට අපට හැකියාවක් තියෙනවා. අද වෙන විට GTA රෝල් ප්ලේ කියන්නේ නිකම්ම ගේම් එකක් නෙවෙයි. එහිදී විවිධ රටවල විවිධ සංස්කෘතීන් වල ඉන්න මිනිස්සු එකතු වෙලා අලුත් මිතුරුකම් ගොඩනගා ගන්නවා. ඔබ සිතන්න ලංකාවේ ඉන්න කෙනෙකුට සහ ඇමරිකාවේ ඉන්න කෙනෙකුට එකම ව්‍යාපෘතියක් වෙනුවෙන් GTA ලෝකයේ තුල සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වීම කොච්චරනම් පුදුම සහගතද කියලා. අන්න ඒ වගේ දේවල් නිසා තමයි GTA රෝල් ප්ලේ GTA එකට ප්‍රශ්න විවිධ අයුරින් පැන නැගෙන්නේ. ඔයාලා මීට වැඩිය තව මේ ගේම් එකේ ඉතිහාසය ගැන දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට දැනගන්න. එහෙනම් අලුතින් එන්න තියෙන GTA 6 ගේම් රිවිව් එකක් උත්තරන් එන්න බලාපොරොත්තුෙන් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු.